මල්මීකන්ද ග්‍රාම සේවා වසමේ ඒ ගමේ අවසාන කෙළවරේ තමයි මල්මීකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටා තියෙන්නේ. මේක අක්කර දෙකක කුඩා කැලෑ ප්‍රදේශයක්. ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්නේ මම විතරයි. එතකොට මම මේ ආරණ්‍ය සේනාසනයට එනකොට මේ ඉදිරියේ තියෙන ගොඩනැගිල්ල විතරයි තිබුණේ. පස්සේ මම මේ ස්ථානයට ඇවිල්ලා මේ ස්ථානයේ අඩි 18ක් උස බුද්ධ ප්‍රතිමාවක්, ඒ වගේම චෛත්‍යයක්, 80 මහා ශ්‍රාවක ශ්‍රී පාදස්ථාන කියලා නාලාගිරි හස්තිරාජය වගේ ගොඩක් නිර්මාණ කරා. එතකොට මේකට අපි බලාපොරොත්තු වෙනවා පින් කැමති අයට තමන්ගේ වියදමින් මේ ස්ථානයේ යම්කිසි එම ලෞතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් හරි එහෙම කතාවස්තුවක් නිර්මාණය කරන්න. එහෙම නිර්මාණය කරාම තමන්ගේ මියගිය මව් දෙමව්පියන්, සහෝදර සහෝදරයන්, දූ දරුවන්, ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනා ඒ පින් අනුමෝදන් වෙලා ඔවුන් ප්‍රාර්ථනා කරන උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමට මේ පිනත් හේතු වාසනා වෙනවා. ඒ වාගේම පින්වත්නි, මෙම් ප්‍රදේශවාසීන්ගේ උදව් උපකාර ඇතුව අපි මේ ආරණ්‍ය සේනාසනය නිර්මාණය කරගෙන යන්නේ. එතකොට මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ කටයුතු සියල්ලම ඊටමත් අලංකාර විදියට අපිට කරලා දෙන්න අපේ සෝමි මල්ලි කියන බාසුනාය තමයි මූලිකත්වයේ ගත්තේ. ඒ මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ ආරණ්‍ය සේනාසනය ගොඩනැගුවේ. ඉතින් පින් කැමති ඕනම කෙනෙකුට මේව ආරණ්‍ය සේනාසනය වැඳ පුදාගෙන පින් රැස් කරගන්න පුළුවන්. තමන්ගේ මව් දෙමව්පියන්ට, සහෝදර සහෝදරයන්ට, දූ දරුවන්ට, ඥාති හිත මිත්‍රාන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මියගිය අම්මත් තාත්තත්, සහෝදර සහෝදරයෝ, දූ දරුවන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සඳහා මෙම ස්ථානයේ යම්කිසි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා දෙනවා නම් ඒකත් අපිට ලොකු සහනයක් ඇටියට බලාපොරොත්තු වෙනවා. අපි මුදල් උපකාර නම් බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මෙම ස්ථානයට එන්නේ රත්නපුර බලංගොඩ මාර්ගයේ ඇවිල්ලා පැල්මඩුල්ල නගරය පසු කරයින් පස්සේ හුණුවල කියන කුඩා නගරයක් අහු වෙනවා. ඒ නගරයෙන් කිලෝමීටර් 4ක් විතර මැටිහක්වල කියන පාරේ ආවම මල්මීකන්ද ආරණ්‍ය සේනාසනය මුණ ගැහෙනවා. ඉතින් අපි ඔබ සියලු දෙනාටම මෙම ස්ථානයේ පැමිණලා වැඳ පුදා ගන්න කියලා ආරාධනා කිරීමක් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.